ඒ ලෙවල් වගේම ඕ ලෙවල් ළමයිටත් වැදගත් ගණිත කොටසක් තමයි කියලා දෙන්න හදන්නේ. ඒ කියන්නේ අපි දන්නවා දැන් මෙන්න මෙහෙම සමචතුරස්‍රය කියන්නේ එක්තරා හැඩතලයක්. හරිද? ඊළඟට ත්‍රිකෝණය කියන්නේ එක්තරා හැඩතලයක්. රයිට්. ඊළඟට අපි ගත්තොත් එහෙනම් පංචාශ්‍රය එක්තරා හැඩතලයක්. එතකොට ළමයි මේකෙදි මේ පාද ගොඩක් තියෙන හැඩතලවලට හරිද? පාද ගොඩක් තියෙන හැඩතලවලට අපි නමක් කියනවා මොකක් කියලාද? බහු අශ්‍ර කියලා. බහු අශ්‍ර පාද ගොඩක් තියෙනවා බහු අශ්‍ර. හරි. එතකොට මේ බහු අශ්‍රයක අභ්‍යන්තර කෝණ එකතුවට සමීකරණයක්. දැන් ත්‍රිකෝණයක සාමාන්‍ය ගොඩක් ළමයි දන්නවා අංශක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180යි කියන එක බහුතරයක් දෙනා දන්නවා. හරිද? ඊළඟට සමචතුරස්‍රයක අංශක 360යි කියලා බහුතරයක් දෙනා දන්නවා. හැබැයි පංචාශ්‍රයකට යද්දී ඊට පස්සේ ෂඩාශ්‍රයක් කියන්නේ හරිද? එතකොට මේකෙදි පාද ගන්න ඒ කියන්නේ එන්න වැඩි වෙනවා මෙතනදී පාද 5ක් ඊට පස්සේ පාද 6ක් පාද 8ක් රයිට්. ඔන්නෝම පාද ගන්න වැඩි වෙනකොට අභ්‍යන්තර කෝණ වල එකතුව කොහොමද ගන්නෙ? ගොඩක් කට්ටිය හිතනවා දිගටම තියෙන්නේ 360යි කියලා. රයිට්. හරි. ඒකට ක්‍රමයක් තියෙනවා. හරිද? ඒ තමයි ඔයාලට මෙන්න මෙහෙම හිතන්න පුළුවන්. මෙන්න මේකයි සමීකරණය. සමීකරණය තමයි ළමයි ඕනෑම හැඩතලයක අභ්‍යන්තර කෝණ එකතුව හොයන්න කරන්න තියෙන්නේ. එම හැඩතලයේ පාද ගානක් තියෙනවනේ. දැන් මේ සමචතුරස්‍රයේ තියෙන පාද ගාන කීයද? 4යි. දැන් මේකේ තියෙන පාද ගාන කීයද? 3යි. මේකේ කීයද ළමයි? 1යි 2යි 3යි 4යි 5යි. ඒ වගේ පාද ගානක් තියෙනවා. ඔය පාද ගානට අපි නමක් දාගන්නවා n කියලා. හරිනේ. පාද ගානට කියනවා n කියලා. n. හරි. එතකොට මෙන්න මේ පාද ගානෙන් අඩු කරන්න දෙකක් අඩු කරලා 180ෙන් වැඩි කරලා බලන්න. හරිද? ඔන්න මම ඔයගොල්ලෝ දන්නව දෙයකට කරලා බලන්නම්. හරිද? ඒකක් තමයි මෙන්න මේ ත්‍රිකෝණය. දැන් ඔන්න මම ත්‍රිකෝණයට දාන ළමයි අර සමීකරණය n ඍණ 2 වැඩි කිරීම 180. හරි. එතකොට ත්‍රිකෝණයේ පාද සංඛ්‍යාව කීයද? ඔක්කොම 3යි. ඊළඟට අඩු කරන්න 2කින්. හරිද? එතකොට 3ෙන් 2ක් ගියාම උත්තරය කීයද? 3ෙන් 2ක් ගියාම 1යිනේ. එතකොට 1 වැඩි කිරීම 180 කියන ඔන්න අභ්‍යන්තර කෝණවල එකතුව 180යි කියලා. පැහැදිලිනේ. ඊළඟට අපි යමු සමචතුරස්‍රයට. ඔන්න මෙයාගෙත් අපිට ඕක කරතයි ළමයි. ඔක්කොම සංඛ්‍යාව 4යිනේ. ඔක්කොම ගාන 4යි. එතකොට n ඍණ 2 කියන සමීකරණය n ඍණ 2 වැඩි කිරීම 180. හරි. එතකොට n ඍණ 2 n කිව්වහම කීයද? n සමචතුරස්‍රයේ පාද සංඛ්‍යාව කීයද? 4යි. 4ෙන් 2ක් අඩු කරන්න 180ෙන් වැඩි කරන්න. එතකොට 4ෙන් 2ක් අඩු කරාම උත්තරේ 2යි. 180ෙන් වැඩි කරාම ඔන්න ඔයාට එනවා අපි හැමෝම දන්න සමචතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව 360යි කියලා. ඔන්න දැන් ඔයගොල්ලෝ දන්නම දෙයකට හරියට උත්තරය ආවනේ. ඊට පස්සේ අපි ඔය විදිහට බලනවා පංචාශ්‍රයක. මොකද්ද n ඍණ 2 වැඩි කිරීම 180 අභ්‍යන්තර කෝණ එකතුව ගන්න හදන්න. ඕනෑම හැඩතලයක් බහු වස්ත්‍රයක් පාද ගොඩක් තියෙන කෙනෙක්. දැන් මෙයා ගත්තොත් එහෙම ළමයි තියෙන ඔක්කොම 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් අර සමීකරණය දාන්න මොකද්ද n ඍණ 2 වැඩි කිරීම 180. n කියන්නේ ඔක්කොම 5යි. 5 අඩු කිරීම 2 වැඩි කිරීම 180. 5ෙන් 2ක් ගියාම කීයද? 3යි. 3 වැඩි කිරීම 180 කියන්නේ කීයද? 100 ඒවා 3ක් 300යි 80 ඒවා 3ක් 240. එතකොට 540යි අංශක. හරිනේ. ඔන්න ඔය විදිය ළමයි. එතකොට දැන් හිතන්නකෝ පාද 6ක් තියෙන කෙනෙක්. පාද 6ක් තියෙන කෙනෙක්. රයිට්. මේ විදියට හිතන්නකෝ පාද 6ක් තියෙන කෙනෙක්. රයිට්. ඔන්නෝම පාද 6ක් තියෙනවා. ඔය විදියට පාද 6ක් තියෙන කෙනෙක්. දැන් මෙයාගේ අභ්‍යන්තර කෝණ එකතුව කීයද එහෙනම්? හරිද? අර විදිහමයි. හරිද? මොකද්ද කරන්න ඕනේ? n ඍණ 2 වැඩි කිරීම 180. එතකොට n ඍණ 2 වැඩි කිරීම 180. n කීයද ළමයි? ඔක්කොම 6යි. 2ක් අඩු කරනවා 180ෙන් වැඩි කරනවා. ඒතර 6ෙන් 2ක් ගියාම 4යි. 400ට එකතු වෙන්න ඕනේ කොච්චරද? 320ක්. ඒ කියන්නේ 520. ඔන්න පාද 6ක් තියෙන හැඩතලයක. හරිද? අභ්‍යන්තර කෝණ එකතු.
හරිනේ. හරිද ඔය විදිහට යන්න පුළුවන් ළමයි 8ක් තියෙන කෙනෙක්ගේ කීයද කියලා. දැන් ඉතින් ඕගොල්ලෝ කමෙන්ට් කරන්න. හරිද මම කියන්නේ. හරිද? අපි ගත්තොත් මෙන්න එහෙම 8ක් තියෙන එක්කෙනෙක්. රයිට්. ඔන්න ඔහම 8ක් තියෙන එක්කෙනෙක් ගැන හිතන්නකෝ. රයිට් ඔන්න ඔහම 8ක් තියෙනවා පාද. හරිද? ඔක්කොම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න 8ක් තියෙනවා. දැන් ඕගොල්ලෝ කමෙන්ට් කරලා ළමයි. මොකක්ද දාන්න තියෙන සමීකරණ n ඍණ 2 වැඩි කිරීම 188යිනේ. එතකොට 8න් 2ක් ගියාම කීයද? 180න් වැඩි කරා. අභ්‍යන්තර කෝණ එකතු වෙනවා. පැහැදිලි? රයිට්. ඒක පොඩ්ඩක් උත්තරයක් දාන්න අනිවාර්යයෙන්ම කීයද කියලා. හරිනේ? ඔන්න ඔය විදිහට ළමයි ඔයාට ඕනෑම පාද ගොඩක් තියෙනවා. සමචතුරස්‍රය කෝණ කෙනෙක් දන්නවා ත්‍රිකෝණික දන්නවනේ. හරිද? එතනින් එහාට ගියාට පස්සේ කොහොමද අභ්‍යන්තර කෝණ එකතුව ඔයගලන්ට සමහරට උගන්වද්දි හරිද විශේෂයෙන් ඕගොල්ලෝ ළමයින්ට වගේ නම් කියනවත් මේවා තියෙනවත් එක්කනේ මටත් මතක විදිහට. එතකොට ඔයාලට අමතක වෙන්න පුළුවන්. අමතක වුණාම මොකද්ද ගන්න තියෙන්නේ? ඔය මම දැන් කියලා දුන්න සමීකරණ දාගත්තා. 180 වැඩි කරා. උත්තරේ ගත්තා. එච්චරයි. හරි. හරි. එන්න ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකක් දාන්න මේකට උත්තරේ කීයද කියලා. හරිනේ? රයිට්. හරි. එතකොට ඔන්න ඔය වගේ ගණිත ටික්ස් ටික මම පොඩ්ඩක් සැරින් සැරේ අරන් එන්නම්. ඒ ලෙවල් සයන්ස් ළමයිටත් වැදගත් වෙනකොට ඒ කියන්නේ ඒගලන්ටත් පොඩ්ඩක් අමතක වෙන්න පුළුවන්. අවුරුදු දෙක තුනක් ගිහිල්ලා හින්දා. එතකොට ඒවට වැදගත් වෙන තැන්වලදී මම පොඩ්ඩක් ඔය වගේ වීඩියෝස් ටිකක් දානවා. ඔයගලන්ට මොනවා හරි ඕන නම් එහෙම විශේෂයෙන් පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න ලඝු ගණන් මනම් එහෙම මොකක් හරි අමාරු තැන් තියෙනවා නම්. හරි මේකේ උත්තරේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න.